Today our lesson is making sentences. කොහොමද අපි sentence එකක් හදාගන්නේ කියලා තමයි අද අපි පාඩම කරන්න යන්නේ. හරිද? Last week අපි discuss කරේ making parts of the speeches. අපි කතා කරේ speeches වල කොටස් කීයක් තියෙනවද කියලා. There are 8 parts නේ. ඒක මතකයිනේ හැමෝටම හරි. ඒතර last lesson එකේදී අපි ඒ දීපු PDF ටික ඔයගොල්ලන්ට groups වලට දැම්මා print out ගන්න කියලා. ඒ වගේම assignments දීලා තිබුණා ඒව කරන්න කියලා. හරිද? ඒතර ඒකේ ගැටලු තියෙන කවුරු හරි ඉන්නවා නම් ඒ ටික assignments කරනකොට මට කතා කරලා ගැටලු ටික solve කරගන්න. හරිද? ඒතර අද පාඩමට අපි යනවා making sentences. When we are making a sentence, we can see some parts of that sentence. Sentence එකේ කොටස් කීපයක් අපිට දැක ගන්න පුළුවන්. නේ? Do you know what are they? What are the parts of a sentence? Not a speech, parts of a sentence. Very good. Subject, verb, object. We told earlier subject, verb, object. නේද? එතකොට sentence එකක් සම්පූර්ණ වෙනවා නම් subject කෙනෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ noun එකක්, උත්තරයක් ඉන්න ඕනේ. ඊළඟට verb එකක්, ක්‍රියාවක්. It means the action. Action එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව object කෙනෙක් ඉන්න ඕනේ. හරිද? මම අහන ඕගොල්ලන්ට if it's a sentence, එක sentence එකක් වෙන්න ඕන නම් is it should be a verb. ඒකට verb එකක් තියෙන්නම ඕනේද නැද්ද? තියෙන්නම ඕනේ. sentence එකක් වෙනවා නම් verb එකක් ඒකට තියෙන්නම ඕනේ. හැබැයි object එකක් තියෙන්න ඕනෙම වෙන්නේ නැහැ. නේද? object එක necessary වෙන්නේ නැහැ. It won't be necessary fact. ඒක necessary fact එකක් වෙන්නේ නැහැ. එතකොට sentence තියෙන objects නැතුව subject verb විතරක් තියෙන sentences තියෙනවා. As an example we can take I eat, I go, නේ? He drinks, she writes අන්න ඒ වගේ sentences ගන්න පුළුවන්. ඒවා අපිට ඉන්නේ subject එකයි verb එකයි විතරයි. හරිද? ඒක තමයි මම ඔයගලන්ට කරපු first pattern එක. පළවෙනි pattern එක subject plus verb. second pattern එකට ගියොත් අපිට discuss කරන්න වෙන්නේ subject එකයි verb එකයි object එකයි කියන pattern එක. subject එකයි verb එකයි object එකයි කියන sentence pattern එක. ඒකෙදි මම අර කලින් කිව්ව I eat කියන subject verb විතරක් හිටපු කෙනාට object එකක් අපි ආයෙ add කරනවා rice කියලා. very good. අපි object එකක් add කරනවා rice කියලා. subject verb object pattern එකට අනුව I eat rice කියන sentence එක අපිට හදා ගන්න පුළුවන්. He drinks alcohol කියන subject එක හදා ගන්න පුළුවන්. නේද? She teaches English කියලා හදා ගන්න පුළුවන්. නේ? ඇයි මම she teaches කියලා කිව්වේ? she teach වෙන්න ඕනේ නේද? seminar එක වෙලා මම කියලා දුන්නා ඔයගොල්ලන්ට verb එකට he she it ඉන්නවනම් කෙල්ලෙක් කොල්ලෙක් බල්ලෙක්. මතක තියාගන්න කියලා දුන්නේ එහෙමයි. කෙල්ලෙක් කොල්ලෙක් බල්ලෙක් කියන concept තුනේ. ඒ කියන්නේ he she it ඉන්නවනම් පිටිපස්සට verb එක අපි දාන්න ඕනේ s අකුරක්. verb එක පිටිපස්සට s අකුරක් දාන්න ඕනේ. හැම එකටම දාන්නේ s විතරද? දැන් go කියන කෙනාට s විතරක් දාන්න පුළුවන්ද? බෑ. එයාට es එක තමයි දාන්න ඕනේ goes කියලා හදාගන්න. හරිද? ඒක ඇඩිෂනල් කරුණු මේ පාඩේ කියන්න නම් මම කතා කරේ second sentence pattern එක subject verb object. නේද? ඊට අමතරව තව මොනවද තියෙන patterns sentence එකක් හදනවා නම්? ඔව්. subject එකක් අනිවාර්යයි කිව්වම verb එක අනිවාර්ය අංගයක් කිව්වා. එතකොට අපිට ඊට අමතරව add කරන්න පුළුවන් මොනවද? adverbs, adjectives add කරන්න පුළුවන් නේ. එතකොට as a third sentence pattern අපේ තුන්වෙනි sentence pattern එක විදිහට මම ගත්තා subject verb object කියන එක. sorry adverb කියන එක. what do you mean by adverb? ක්‍රියා විශේෂණ පද. add එක දාපු verb එක. ක්‍රියා විශේෂණ පද. එතකොට ක්‍රියා විශේෂණ පදය අඳුර ගන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකක්ද? What is the special feature of the adverb? L